ආපු දවසක් මචං මේ වීඩියෝ එකේ මං කියන්න ගත්තේ මේ ලංකාවෙන් ගොඩක් කට්ටිය එනවා මේ දවස්වල මං කියන්නේ අඩු පඩියට එන්න එපා කියලා. අඩු පඩිය කියන්නේ අඩුම 1500ට වැඩිය තියෙනවා නම් හොඳයි පඩියක්. එතකොට ලංකාවට වැඩ කොහොම හරි ගාණක් යවන්න පුළුවන්. ලක්ෂයක් අඩුම ගානේ ලක්ෂයක් හරි යවන්න පුළුවන්. සමහර කට්ටිය ගොඩක් මට හම්බෙලා තියෙනවා 1300යි 1400 ඔක්කොම පඩි එකතු කරලා ගත්තම OT යන මනම් ඔක්කොමත් එක්ක ඒ වගේ තමයි හම්බෙන්නේ. ඉතින් බැඳලා ළමයි ඉන්නවා නම් ඒ වගේ පඩියකට ඇවිල්ලා කිසිම තේරුමක් නැහැ. ඊට වඩා හොඳයි ලංකාවේ කොළඹ මේ Uber Eats වගේ මොකක් හරි දුවනවා නම්. අඩුම ගානේ ඔයා බැඳලා ළමයි ඉන්නවා නම් රියල් 2000ක්වත් ඔයා පඩියක් ගන්න ඕනේ. අඩුම ගානේ. ඒකත් මදි. දැන් තියෙන මේත් වීදම් තියෙනවානේ. රියල් 600ට වැඩිය වීදම් තියෙනවා. බොහොම අමාරුවෙන් බැලන්ස් කරගෙන ආවත් හරි කොහොමත් 600ක් 700ක් වීදම් තියෙනවා මේ කණ්ඩ බොණ්ඩ ඉන්ටර්නෙට් ඉතින් සබන් සෙම්පෝ අනම්මනම් සිගරට් බොනවා නම් තවත් වැඩි. ඉතින් ඒකෙන්ද අඩු පඩියට එන්න එපා. මේ අල්මරයි ඒ වගේ ආවට කමන්නේ මොකද ඒකේ කමිෂන් එකක් තියෙනවා මෙච්චක් ගන්න පුළුවන්. වෙල ටිකක් අමාරුයි. මේ ළඟදී මම වීඩියෝ එකක් දැම්මා සාෆියකට කට්ටිය එන්න පටන් අරන් තිනවා ඉන්ටර්විව් ඉවරයි. ඒ වගේ කම්පැනි එකට සේල්ස්මන් එහෙම නැත්නම් සේල්ස් අසිස්ටන්ට් එහෙම ආවට ප්‍රශ්නයක් නැහැ. සමහර ගොඩක් කට්ටිය එනවා මේ ක්ලීනින් ඒ වගේ කන්ස්ට්‍රක්ෂන් වලට එනවා සප්ලයි කම්පැනි පඩිය 1400යි කෑමත් නැහැ. එහෙම වුණාම අමාරුයි. අනික බැඳලා නැත්නම් අවුලක් නැහැ. ඔයාට කොල්ලෙන්න එක්ස්පීරියන්ස් එකක් අරන් යන්න පුළුවන්. එහෙම නැතුව ඒජන්සියට බර ගාණක් ගෙවලා ඒ වගේ පඩියට එන්න එපා මේට. සෞදි හරි මේ කටාර් ඩුබායි ඒ වගේ කොයි යනවනම් කමන්නේ හොඳ පඩියකට යන්න. රියල් 2000කට වැඩිය තියෙනවා නම් යන්න. මොකද ඒක තමයි තත්ත්වය. මොකද නිකන් කාලේ නාස්ති වෙනවා මේට ඇවිල්ලා. ඊට වඩා ලංකාවේ ජොබ් එකක් කරන්න පුළුවන්. නිකන් එනවා නම් කමන්නේ. වීසා ෆ්‍රී, මෙඩිකල් ෆ්‍රී. එතකොට ඔයාට ඇවිල්ලා මේ මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් නම් ඔයාට ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක අරගෙන යන්න පුළුවන්. එහෙම නැතුව එන්න එපා. ගොඩක් මෙන්න මේ ෆස්ට් ටයිම් එන කට්ටියට තමයි මේ කියන්නේ. පොඩි මේ සමහර ඒජන්සි වල කියනවා OT තියෙනවා, පෙලන්ඩ OT තියෙනවා. ඔයාට මෙච්චරක් ගන්න පුළුවන්. එහෙම කියලා බයිලා කියලා යවනවා කොහොම හරි. මේ OT ගොඩක් කම්පැනි වල නවත්තලා තියෙන්නේ. කොමිෂන් ලයින් එකේ යනවා නම් කමන්නේ. ඒ කියන්නේ මාකටිං පැත්තෙන් පොඩ්ඩක් හොඳයි. කොමිෂන් එකක් හම්බ වෙනවා. පඩියට අමතරව. එතකොට අපිටත් උනන්දු වෙලා වැඩ කරන්න පුළුවන්. හොඳ පඩියක් එනවා. සමහර කම්පැනි මේ තියෙනවා ප්ලාන්ට් තියෙනවා. කෙමිකල් කම්පැනි. ඒ වලත් හොඳ ඕවර් ටයිම් එකක් ගෙවනවා. එහෙම ඕවර් ටයිම් හරියට ගෙවන කම්පැනියක් නම් ඒත් කමන්නේ 2000ට වැඩිය පඩිය සෙට් වෙන OT ඔක්කොම කරලා. ඉතින් කල්පනා කරලා ෆස්ට් ටයිම් එන කට්ටිය අඩු පඩියට ඇවිල්ලා බර ගාණක් ගෙවලා එන්නේ නැතුව හොඳට හිතලා බලලා එන්න. ඒකයි මේ වීඩියෝ එක කරේ. මට කොල්ලෝ දෙතුන් දෙනෙක්ම හම්බුණා. ඉතින් පව් කිව්වා මේමයි පඩිය මෙච්චරයි ඉතුරු වෙන්නේ කියලා. ඉතින් කිසිම තේරුමක් නැහැ. එහෙම එන කට්ටිය කල්පනා කරලා එන්න. කොල්ලෙන්නම් කමන්නේ. බැඳලා ඉන්නවනම් ඒ 1500 අඩුවට එන්න එපා පඩිය. ඊට පොඩ්ඩක් 1700ක් 1800ක් වගේ නම් ඔයාලට මෙච්චක් ගන්න පුළුවන්. ඒක කියන්නේ මම වීඩියෝ එක ගත්තේ. තව වීඩියෝ එකක් හම්බ වෙමු.